වීල් හොයන කට්ටියට පළවෙනි වීල් එකක් ගෙනත් දෙනවා 205 cc එන්ජිමක් තියෙන Y නම්බර වීල් එකක්. මේ වීල් එක 2011 තමයි ලියාපදිංචියට ලක් කරලා තියෙන්නේ. ඉස්සරහ තියෙන ඔබට පේනවා LED ලයිට් වලින් ඉස්සරහ සකසා තියෙන්නේ රාත්‍රියේ බැටරි අඩුවෙන් පුච්චාගෙන වැඩි විදුලියක් ලබා ගන්න තමයි කරලා තියෙන්නේ. ඒ වගේම ටයර්ද හොඳ කන්ඩිෂන් තත්ත්වයක පවත්වන වීල් එකක් තමයි මේක. ප්ලේන් එකත් 100ක් කියලා අධිකාරිය කියනවා. ඉතින් ඒක බලා ගන්න පුළුවන් ඉතින් ෆොටෝ වලින්. හොඳ කන්ඩිෂන් තත්ත්වයක් තියෙනවා කියලා පේනවා අපිට. මේ වීල් එකේ ටෙන්ට් එකත් හොඳට තියෙනවා. දිරුන්නා මොනවත් නැහැ කියලා තමයි අධිකාරිය පවසන්නේ. කොහොම වුණත් ඩොකියුමන්ට් ඔක්කොම ක්ලියර් කරලා තියෙන්නේ. ඉතින් වීල් එක රනින් කන්ඩිෂන් පැත්තත් හොඳට පවත්වාගෙන තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේක බලන්න නම් කඩුවලට යන්න ඕන. කොහොමද මේක ගාන ගැන නම් කිව්වොත් ලක්ෂ 12.75 කියලා තමයි කියන්නේ. දැන් මම අංකවට කොල්ලා දීලා බලන්නකො ගාන අඩු කරගන්න පුළුවන්. මෙන්න ඊළඟට අඩුවෙන් තෙල් පිච්චෙන 2 ස්ටොක් වෙන කට්ටිය ගෙනාව 2 ස්ටොක් මාදිය. ප්ලේන්ට් එක අලුතින් කරලා හොඳ කන්ඩිෂන් තත්ත්වයක තියෙන වීල් එකක් මේක. H නම්බර තමයි වීල් එක 2 ස්ටොක් මාදිය. ඉස්සරහ ප්‍රදේශයේ හොඳ කන්ඩිෂන් තත්ත්වයක පවත්වාගෙන තියෙනවා. ටෙන්ට් එකත් සාමාන්‍ය තත්ත්වයක පවතින වීල් එකක් තමයි. එන්ජින් කන්ඩිෂන් පැත්ත හොඳට තියෙන වීල් එකක්. මඩබකෝ තට්ටු ඔරිජිනල් තට්ටු ඒව තියෙන්නේ. ඒ ඔරිජිනල් තට්ටුවේ තියෙන බව අතිකරු කියනවා. කොහොමවත් මේ වීල් එක ඩොකියුමන්ට් ඔක්කොම ක්ලියර් කරලා තියෙන්නේ. ගන්න එක්කනට ඩොකියුමන්ට් ඔක්කොම ක්ලියර් කරලා තියෙන්නේ. ප්ලේන්ට් එකත් හොඳයි. ප්ලේන්ට් එක තව දිගු ආලේ පාවිච්චි කරන්න පුළුවන්. ෆිනෑන්ස් පහසුකම්ද සකසා දිය හැකි කියලා මම කියන්නේ. මේක තියෙන්නේ නම් ගම්පහ. ඉතින් ගාන ගැන කිව්වොත් 7,95,000ක් කියලා තමයි කියන්නේ. කොහොමවත් කෝල් එකක් දීලා බලන්න ගාන අඩු කරගන්න පුළුවන්. ඔන්න මොඩිෆයි වීල් හොයන කට්ටියට ගෙනාවා මොඩිෆයි වීල් එක. මේක 4 ස්ටොක් වීල් එකක් තමයි තියෙන්නේ. මොඩිෆයි කරන්න ලක් කරලා තියෙන ප්ලේන්ට් එකේම අලුත් ප්ලේන්ට් එකක් තියෙනවා. දිලිසෙන ප්ලේන්ට් එක. ඇලෝ වීල් ටයර් තමයි තියෙන්නේ පිටිපස්සේ. බාගේ ඇලෝ වීල් ටයර් එකක් තියෙනවා. පිටිපස්සේ ප්ලේන්ට් කරලා ලක් කරලා තියෙනවා. ප්ලේන්ට් එකත් හොඳ කන්ඩිෂන් තත්ත්වයක තියෙනවා. දෙපැත්තේ බටගසා මොඩිෆයි කරලා ලක් කරලා තෙද සුදුයකට බටගසා සකසා ඇත. ඒ වගේම ඉදිරි පිට කන්ඩිෂන් තත්ත්වවල දැන් ෆොටෝ මගින් බලා ගන්න පුළුවන්. රනින් පැත්ත හොඳයි කියලා තමයි කියන්නේ. QM තමයි මේ වීල් එකේ නම්බරේ. ප්ලේන්ට් එක වල දැන් බලා ගන්න පුළුවන්. ඩොකියුමන්ට් ඔක්කොම ක්ලියර් කරලා තියෙන මේ වීල් එක. අලුතෙන් ඔක්කොම සකසා තියෙන මේ වීල් එකේ. නිවසේ තමයි පාවිච්චි කරන්න ලක් කරලා තියෙන්නේ. මේ වීල් එක සඳහා අතින් ලක්ෂ 390ක් අතින් ලබා දී රැගෙන යාමට පුළුවන්. දැන් පහතින් දක්වන කෝල් නම්බර වල කෝල් එකක් දීලා බලන්න ගන්න අඩු කරගන්න පුළුවන්. මෙන්න කන්ඩිෂන් තත්ත්වයේ තියෙන 2 ස්ටොක් වීල් හොයන කට්ටියට මෙන්න ගෙනාවා හොඳ කන්ඩිෂන් තත්ත්වයක වීල් එක. පදින්න හොයන කට්ටියට ස්කඩ් වීල් එකක් තමයි මේක. ටෙන්සා ප්ලේන්ට් එක ඉතා අනාගත තත්ත්වයේ පවත්වාගෙන තියෙන වීල් එකක් තමයි මේක. කොහොම වුණත් ඇතුලේ මොඩිෆයි කරන්න ලක් කරලා තියෙනවා. ඩෑෂ්බෝඩ් ගසා සකසා ඇත. කොහොම වුණත් ප්ලේන්ට් එක හොඳයි. දුර දුවන්න හොඳ කන්ඩිෂන් තත්ත්වයක තියෙන කියලා අයිතිකරු කියනවා. අලුතෙන් තමයි ප්ලේන්ට් එකට ටෙන්ට් එක ගහලා තියෙන්නේ. JK නම්බර් 2 ස්ටොක් තමයි වීල් එක. කොහොමද ඩොකියුමන්ට් ඔක්කොම ක්ලියර් කරලා තියෙනවා. ඉතින් මේ වීල් එක ෆිනෑන්ස් එකක් ලබා ගත හැකියි. අතට මුදලී ලක්ෂ 2.95ක් අතට තිබ්බනම් ලබා ගැනීමට හැකි වෙන අතර මුළු මුදල් ලෙස දක්වා ඇත්තේ 8,55,000ක්. ජායල ප්‍රදේශයේ තමයි පවතින්නේ. දැන් පාදිනකයි දුරකථනයකට කෝල් එකක් දීලා බලන්න. මිලංගට 4 ස්ටොක් මාදියේ YX නම්බර් මොටර් තීරෝධකයක් කමියත. කොහොමද මේ වීල් එක LED light dasai ඉදිරි පිට LED buses light දමා සකසා ඇත. YX වීල් එක 4 ස්ටොක් වීල් එක. ප්ලේන්ට් එක ඉතාලක තත්ත්වයේ පවත්වාගෙන තියෙනවා. ටයර්ත් හොඳට තියෙනවා. දිගු කාලයක් ප්ලේන්ට් එක පවත්වා ගැනීමට හැකියි. ඩොකියුමන්ට් ඔක්කොම ක්ලියර් කරලා තියෙන්නේ. ඇතුළත චීට් ගහල් සබ්වූෆර් එකකින් සවුන්ඩ් සිස්ටම් එකකින් සම්බන්ධයි. අපිට ඒද ලබා ගැනීමට හැකි වෙන අතර කොහොමත් කන්ඩිෂන් තත්ත්වය හොඳට තියෙනවා කියලා කියනවා. අනිත් පැත්තත් හොඳටම තියෙනවා. මොඩිෆයි කරන සුළු මොඩිෆයි කරන ලක් කරලා තියෙනවා. ඉතින් ඒ විස්තර තමයි තියෙන්නේ මේ වීල් එක ඩවුන් පේමන්ට් එක ලක්ෂ 3.30ක් කියලා තමයි කියන්නේ. ඉතින් ඒ සඳහා බයික් මාර්ග සකසා ගැනීමට හැකියි. දැන් මම පහදින් දැක්කේ දුරකථනයකට කෝල් එකක් දීලා බලන්න. ගාන අඩු කරගන්න පුළුවන්. ඒ නැත්නම් ඔබේ බයික් එකේ වාහනේ විස්තරයක් ලැබා මාරු කිරීමට හැකියි. මෙන්න Y number condition wheel අඩුවට හොයන කන්ට කියන YL number wheel එකක්. මේ තීරෝදරත් එක හොඳ කන්ඩිෂන් තත්ත්වයක් පවත්වාගෙන තියෙනවා. ඔරිජිනල් බඩපොකුත් තමයි ඔරිජිනල් කන්ඩිෂන් තත්ත්වයක් පවත්වාගෙන ඇති අතර ප්ලේන්ට් කන්ඩිෂන් 100ක් වෙන අතර දැන් ෆොටෝ මගින් නිරීක්ෂණය කිරීමට හැකියි. ඉදිරි පිට හෙඩ්ලයිට් වටේට
නියොන් ලයිට් තමයි පොඩි මොඩිෆයි කරන්න ලක් කරලා ඇති අතර එමෙන්න ටෙන්ට් එක සාමාන්‍ය තත්ත්වයේ පවත්වාගෙන ඇත. තට්ටුවල තත්ත්වය අපිට දැන් පොටමග්නි නිරීක්ෂණය කිරීමට හැකි වන අතර මෙම තීරෝධ රථය එන්ජින් කන්ඩිෂන් ඉතාමත් තත්ත්වයේ පවතින තීරෝධ රථයක් වන අතර ඩොකියුමන්ට් සියල්ල ක්ලියර් කර ඇත. නිවසේ පාවිච්චි කරන ලක් කරන ලද තීරෝධ රථයක් වන අතර දැනට දිනුම් කිසිවක් නොමැති බව මෙම අයිතිකරු විසින් පවසා සිටින අතර 205cc එන්ජින් සමන්විත 4 ස්ට්‍රෝක් තීරෝධ රථයක් වේ. දැනට අම්පාර ප්‍රදේශයේ පවතින අතර මුදලින් ලක්ෂ 12 හමාරක් කියලා තමයි කියන්නේ. දැන් ඉතින් කොල්ලක් දිලා බලන්න ගාන අඩු කරගන්න පුළුවන්.